අයවෝන් කියලා මිස්ටර් විසත් එක ඔයාලව අද සාදයෙන් පිළිගන්නවා. ඔනදී අද අපි කතා කරන්න යන්නේ මාළුවගේ ඉන්න අවතාර මාළුව ගැන. ඉතින් කවුද මේ අවතාරය? අවතාර ගැන බලන්න කලින් චූටි ඉල්ලීමක් තියෙනවා. channel එකට sub එකක් දාලා තියෙනවා. sub එකක් දාලා bell එකත් all දාලා channel එකට set වෙන ගමන් අපි අවතාර මාළුව ගැන කතා කරන්නේ. හොස්නයිස් ෆිෂ් කියන පවුලට අයිති මේ මාළුවා දකුණු ඇමරිකාවේ මිරිදි වසස්තලේ පටන් ගත්තාම වෙනිසුලියාව වගේම ඇමසන් ගංගාවේ ආශ්‍රිත කලාපවල දැක් ගන්න පුළුවන් වෙන මාළුවෙක්. මෙයා කොරපොතු රහිත මාළුවෙක්. يعني කොරපොතු නැහැ කෙලින්ම හැම තියෙන්නේ. ඒතර කොරපොතු රහිත කළු පාට මාළුවෙක්. එතන මෙයාගේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. يعني පිටිපස්සේ තියෙන නැට්ට. ඒ නැට්ටේ සුදු පාට ඉරිදියක් තියෙනවා. ඒකෙන් මෙයා ඉක්මනට يعني කළු මුළු ඇඟම කළු වුණාට සුදු පාට ඉරිදිය තියෙන හින්දා මෙයාව ඉක්මනට අඳුර ගන්න පුළුවන්. එතකොට මෙයාගේ නැට්ට තියෙනවනේ. ඒ නැට්ට තමයි මෙයා ජීවත් වෙන්න තියෙන සෙන්සර් එක. ඇයි මම කියමු සෙන්සර් එකක් තියෙනවා කියලා කිව්වේ කියලා අපි අන්තිමට බලමු. මෙයා සංචලනය කරන්නේ එයාගේ බඩ යට තියෙන රැල්ලක්. අන්නේ රැල්ල එහා මෙහා චලනය කිරීමෙන් තමයි මෙයා සංචලන කටයුතු කරගන්නේ. ඉතින් ඔයාලට නිකමට හිතුණාද මෙයාට ඉතින් බ්ලැක් නයිෆ් ෆිෂ් කියන්න පුළුවන් කළු පාට මන්න මාළුවා. ඒ වුණාට මෙයාට ගොස්ට් කැලක් ඇවිල්ලා තියෙනනේ. එහෙම වෙන්න හේතුව තමයි මෙයා ඇමසන් වල ඉන්නවනේ මේ මාළුවා. එතකොට ඒ ඇමසන් වල ඉන්න ස්වදේශික ගෝත්‍රික ජනතාව. එයාලගේ විශ්වාසයක් තියෙනවා. එයාලගේ නැතිච්ච කට්ටියගේ ආත්ම මේ මාළුවා ඇතුලේ ජීවත් වෙනවා කියලා. අන්න ඒ තමයි ඒ බ්ලැක් ගොස්ට් නයිෆ් ෆිෂ් කියලා මේ මාළුවට නම හැදුනේ. ඉතින් මෙයාලා මිම්මද තුල ඇති කරනවනේ. එතකොට මිම්මද තුල ඇති කරනකොට සාමාන්‍යයෙන් පොඩි මාළුවෙක් ගත්තාම මෙයාට ලීටර් 100ක 110ක විතර ලොකු වතුර ප්‍රමාණයක් ඕනේ. ඒ වගේම ප්‍රමාණයෙන් ලොකු වෙනකොට 300 350 විතර ලීටර් ප්‍රමාණයක් කරලා විශාල ඒ කියන්නේ මෙයාලට ලොකු ඉඩ ප්‍රමාණයක් ඕනේ මේ මාළුවට හැදෙන්න. මෙයාගේ pH එක ගැන කතා කරනකොට 6ත් 8ත් අතර pH එකක තමයි මෙයාට සෙට් වෙන්නේ. ඒ වගේම ශේෂාංශක 22 24 වගේ උෂ්ණත්වය තමයි මේ මාළුවට හිතකර වෙන්නේ. 10ක් 15ක් විතර ආයු කාලයක් තියෙන يعني ලොකු ආයු කාලයක් තියෙන මාළුවෙක්. ඒ වගේම මෙයා සාමාන්‍යයෙන් නිල්මදල තුළ සෙන්ටිමීටර් 30ක් වගේ වර්ධ ඒ කියන්නේ 30න් එහා වදින්න වෙන පුළුවන් වතුරේ ක්වොලිටිය ටැංකිය ඉඩත් එක්ක සබයි පරිසරයේ සමහර සෙන්ටිමීටර් 50ක විතර වර්ධනය මෙයාගේ දැක් ගන්න පුළුවන් වෙනවා. ඒ ටැංකිය ගැන කතා කරනකොට මෙයා සාමාන්‍යයෙන් වැඩිපුර ප්‍රිය කරන්නේ වැලි තියෙන පතල. ඒ කියන්නේ රළු දේවල් අඩු විදියට තමයි මෙයාගේ ටැංකිය සෙටප් කරන්න ඕනේ. මොකද මෙයාගේ කොරපොතුනේ හැම තියෙන්නේ. ඒක ඉක්මනට ඩැමේජ් වෙන ඉඩ කඩ වැඩි හින්දා රළු දේවල් පුළුවන් තරම් අඩු කරලා තමයි මෙයාගේ ටැංකිය සෙටප් කරනකොට සෙටප් කරන්න ඕනේ. ස්පෙනීම අඩු මාළුවෙක්. ඒ කියන්නේ නිසාචර මාළුවෙක් වුණත් මෙයාගේ ස්පෙනීම ගොඩක් අඩුයි, දුර්වලයි. එහෙනම් මෙයාට ලොකුවට තද ලයිට් එකක් ඕනෙත් නෑ. සාමාන්‍ය ලෝ ලයිට් සිස්ටම් එකක් තිබුවම මෙයාගේ ලයිටින් පැත්ත ඇති. මෙයාගේ ආහාර රටාව ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් මෙයාට ඉස්සෝ, සාලයෝ වගේම පැලට් වර්ග දෙන්න පුළුවන්. ඉතින් ඔය ඉස්සෙම දෙනකොට කටුව අයින් කරලා පොත්ත අයින් කරලා මස් විතරක් දෙනවනම් ගොඩක් හොඳට විද්‍යුත් තරංග නිපදවන්න පුළුවන්. ඒක විද්‍යුත් ආවේගයක් නිපදව ගන්න පුළුවන්. මෙයාගේ එහෙම ඒක වෙන්නේ පිටිපස්සේ නැට්ටේ. මම කලින් ගොඩේ මෙයා ජීවත් වෙන සෙන්සර් එකේ තියෙන නැට්ටේ කියලා. අන්න එහෙම කිව්වේ ඇයි කියලා දන්නවද? මම එහෙම කිව්වේ මෙයාගේ විද්‍යුත් තරංග නිපදවලා ඒ තරංග ගිහිල්ලා අපෝ මෙයාට එන පණිවිඩෙත් එක තමයි මෙයාගේ සම්පූර්ණ හැසීම් තීරණය වෙන්නේ. ඒ කියන්නේ මෙයා දඩයම් කරන්නේ ඊට පස්සේ එයාට හානි වෙන මොනවාරි තියෙනවද නැත්නම් එයා පීනගෙන නැති බාධක මොනවාරි තියෙනවද? ඒ හැමදේම ඒ කියන්නේ මෙයා සංචලනය කරන එක පවා කරන්නේ ඒ තරංග ආධාරයෙන්. අන්න එහින් තමයි මෙයා ජීවත් වෙන සෙන්සරේ ඒ පිටිපස්සේ නැට්ට කියලා මම කලින් කිව්වා. ඉතින් මේ අවතාර මාළුව ගැන බලපු ඔයාලා වීඩියෝ එක හොඳයි නම් channel එකට sub එකක් දාලා වීඩියෝ ලයික් පාරක් දාලා share පාරක් දාලා channel එකත් දිගට set වෙන්න කියලා අදට මතක් කරනවා.